හෙල යාලනි මං අද ඔයාලට මේ දවස්වල ට්‍රෙන්ඩිං වෙලා තියෙන නෙළුම් කුළුණ ගැන ක්වික් වීඩියෝ එකක් අරන් ආවා. හරි මම මෙතන ටයිප් කරනවා නෙළුම් කුළුණ කියලා. එතකොට ඔයාලට මෙතන සර්ච් රිසල්ට් දිහා බැලුවම තේරෙන්න ඕනේ නෙළුම් කුළුණ කියන එක මේ දවස්වල හැමෝම YouTube එකේ හොයන දෙයක්. බලන්න මම නෙළුම් කියලා ගහපුවම නෙළුම් කුළුණ ෆුල් මූවි, නෙළුම් කුළුණ ට්‍රේලර්, නෙළුම් කුළුණ මේ විදිහට සෑහෙන ටොපික්ස් ටිකක් YouTube එකේ මේ වෙනකොට සර්ච් කරලා තියෙනවා. හරි මම මෙතනින් නෙළුම් කුළුණ කියන එක සර්ච් කරන්න. හරි එතකොට ඔයාලට පේන ඇති ඒ මූවිය එකේ තියෙන එක ෂොට්ස් ඒක ගැන රිවියුස් ඒ වගේ දේවල් එක්ක මෙතන කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ගොඩක් වීඩියෝස් හදලා තියෙනවා. දැන් බලන්න මෙතන තියෙන නෙළුම් කුළුණ හයිලයිට්ස් ටික තමයි දාලා තියෙන්නේ. බලන්න දවසකට කලින් දාලා තියෙන්නේ 16k views තියෙනවා. ඊට පස්සේ නෙළුම් කුළුණ ට්‍රේලර් එක තියෙනවා. ඒකට 144යි කේස් තියෙනවා. සති 3කට කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඊට පස්සේ පැය 16කට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා නෙළුම් කුළුණ හොඳම ටික කියලා. ඒකටත් 9.2k views තියෙනවා. මේ වගේ ඔයාලට පේනවා තියෙන්නේ 12k 68k 68k 61k 182k මේ විදිහට දහස් ගණන් views ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තරම් views එනවා කියලා කියන්නේ මොකක්ද? අනිත් අතට ඒ content creator එයාගේ YouTube account එකෙන් YouTube revenue එකක් generate වෙනවා. එතකොට මෙතනින් ඔයාලට long videos විතරක් නෙවෙයි හදන්න පුළුවන්. ඒ ටික අරගෙන shorts video හදන්නත් පුළුවන්. මම මෙතන shorts ගත්තා තින්. ඔයාලට මෙතන පේනවා ඇති දහස් ගණන් views ඇවිල්ලා තියෙනවා shorts වලට. ඒක නිසා ඔයාලත් මොකක් හරි trending topic එකක් එනවා නම් ඒකේ copyrights අහුවෙන්නේ නැති විදිහට ඔයාගේ content එක ඔයාගේ creativity එකත් එක්ක ඒකෙන් ඔයාට YouTube videos හදලා ලොකු revenue එකක් ඔයාටත් හදාගන්න පුළුවන්. එහෙනම් තවත් පරක්කු වෙන්න එපා. ඔයාගේ YouTube channel එක අදම හදන්න පටන් ගන්න. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. කට්ටියටම ජය වේවා.